මම අශෝක හරිශ්චන්ද්‍ර මම කරක් තිස්සේ සඳහරායතනයේ බුදුරැකීමට පෙර පිබිලාදෙණිය හාමුදුරුවෝයි පසන්න ඥාන හාමුදුරුවෝයි එක්ක මගේ පිහිච්ච සම්බන්ධතාවය නිසා උන්වහන්සේලා කරන කියන දේවල් පිළිබඳව වරින් වර හොයන්න බලන්න පුරුද්දක් තිබුණා. සඳහරායතනයේ කටයුතු සම්බන්ධයෙන් මට උපදේශක තනතුරක් දෙන්න යෝජනා කරලා මම මේකට කැමති වුණා. පස්සේ වරින් වර මෙතන කෙරෙන කියන දේවල් පිළිබඳව මගේ අවධානයක් තිබුණා. අපේ බුදුදහමේ හැටියට බැලුවොත් බුදුදහමේ කියවෙන යහපත් දේවල් කිරීම සඳහා සමාජයේ යහපත් වෙනින් තිරසර ප්‍රාත්ම වෙනින් සමාජයට සහ රටට ප්‍රායෝගික වැඩ කීපයක් මෙතන සිද්ධ වෙනවා. බැලු බැලමට පේනවා අපිට මේ නිර්මාණ වෙලා තියෙන දේවල් ඒ දේවල් අතර ස්වභාවිකව ඇදෙන වෙදෙන දස් කොළම් වල එකතු වෙනුනම අපි කතා කරන පරිසර දිනවලදී උත්සව පවත්වලා ප්‍රදර්ශන පවත්වලා කතා කරන මේ තුරුලතා මණ්ඩලයක් මෙතන නිර්මාණය වෙලා තියෙනවා. මෙතන කලින් තිබුණ නිකන් දෙනි කඩක් වගේ සාමාන්‍ය එතර ජෛව විවිධත්වයක් පේන්නේ නැති තැනක් දැන් මෙතන ජෛව විවිධත්වය හොඳට නිරූපණය වෙලා තියෙනවා. උන්වහන්සේලා තමයි මේකේ මේ වහන්සිය මෙහෙස කැපවීම දක්වලා තියෙන එක කැපවීමේ ප්‍රතිඵල අපට පේන්න තියෙනවා. කුංචි කන තන පියල් ඉඳලා ලොකු කුඹුක් ගස් දක්වා ජස් කොළම් වල එකතුවක් වෙන්න තියෙනවා. ඒ සිසිල මෙතන ඉන්න අයට දැනෙනවා. ඒකම මේකෙම අංගයක් වශයෙන් මේ ස්ථානයේ ගොඩනැගිලි හැදිලා තියෙනවා. ගොඩනැගිල්ලා කරන විවිධ තාක්ෂණික ශිල්පීය කටයුතු වල මධ්‍යස්ථානයක් පැත්තට මෙතන ගොඩනැගිලා තියෙනවා. ඒක සෑහෙන හිත මිතුරන්ගේ අනුග්‍රහයෙන් අරමුදල් සම්පාදනය වෙලා තියෙන බව පේනවා. අපි සත පහකවත් උදව්වක් කළා නෑ. අපි කරලා තියෙන ආම්පුරුත් එක්ක පරිවර කතා බහ කරන විතරයි. උන්වහන්සේලාට හැකියාව ලැබිලා තියෙනවා මේ ස්ථානයේ ඵලදායක මිනිසුන්ගේ ජීවන සත්‍යය උසස් කරන්න, ඊළඟට මිනිසුන්ට යහපත් නිවැරදි අදහස් දෙන්න, ඊළඟට ආදර්ශය ගන්න, ඊළඟට ඉදිරි කාලේ මතු පරම්පරාවට යම්කිසි වටිනාකමක් ලබා ගන්න පුළුවන් මධ්‍යස්ථානයක් මෙතන. මම කැමති පරිසරය ගැන කැප වෙලා අවුරුදු 45ක් විතර කාලයක් අකණ්ඩව වැඩ කරපු කෙනෙක් හැටියට ඊළඟට වැටුප් නොලබා අවුරුදු 45න් වැඩි කාලයක් අපි ගත කරලා තියෙන්නේ. මේ කාලය බැලුවාම අපි මූල්‍යමය වටකම් වලින් අපි දුර්වල වුණත් අපේ ආධ්‍යාත්මික බලය ඊට වඩා ශක්තිමත්. මම එවැනි පරිසරය ගැන කැපවිච්ච කෙනෙක් විදිහට ඉල්ලා හිටිනවා මේ රටේ සහ ලෝකයේ වැඩ කරන ආයතන වලින් රටේ සහ ලෝකයේ යහපත වෙනුවෙන් වැඩ කරන පුද්ගලයන්ගෙන් මේ ස්ථානයට අවශ්‍ය විවිධ අනුග්‍රහයන් ලබා දීම අවශ්‍ය නිසා ඒ සම්බන්ධයෙන් අවධානය දක්වන ලෙස මම ඉල්ලන්නේ.